සුබ දවසක් යාළුවනේ. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොමත් ස්තුතියි. අද අපි මන්දාරම් නුවර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද අපි මන්දාරම් නුවර ගුඩ්විල් හිල් රිසෝට් එකට තමයි නවතින්න යන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒකේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ අපිට ඇත්තටම යන්න ඕන රූට් එකේ යන්න බෑ. ඒ නිසා අපි මේ පදිය පැලැල්ලෙන් වලපනේට දාලා වලපනෙන් රාගල හරහා තමයි අපේ හොටෙල් එකට යන්නේ. ඉතින් මේ යන අතරමඟ තියෙන දියැලක් තමයි ඉතින් හරිම ලස්සන දියැලක් තියෙන්නේ. ඉතින් ඉරේලියත් එක්ක මාර සුන්දරත්වයක් තියෙනවා. ඉතින් විතරම රැඳිලා ඉන්න වීඩියෝ එක ඉතුරු විතර ඕගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් කොහොමත්ම ස්තුතියි මාත් එක්ක ඉන්න ඔයාලා. සුබ උදෑසනක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මන්දාරම් නුවර කියන ලස්සනම ගම්මානයට. ඉතින් අද අපි මන්දාරම් නුවර ඔයාලට පේනවා ඇති ගුඩ්වුඩ් හිල් රිසෝට් එකට තමයි අද අපි යන්නේ. ඉතින් යාළුවනේ අපි මන්දාරම් නුවර ඇත්තටම පහුගිය දවස්වල ආපු මහා ගංවතුරත් එක්ක ආවට පස්සේ තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි හොටෙල් එකට යනවා. එහි තියෙන විස්තරත් ඔයාලට අරගෙන එන්නම්. මන්දාරම් නුවර තියෙන සුන්දරත්වයත් අරගෙන එන්නම්. ඉතින් අපිත් එක්ක ටිකටම රැඳී ඉන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඉතින් යාළුවනේ අපිව මන්දාරම් නුවර රැගෙන යන සෆාරි ජිප් ඇවිල්ලා තිනවා. ඉතින් අපිව රැගෙන යන්න ආපු සෆාරි ජිප් තමයි. ඔව් අපි සෆාරි ජිප් දෙකක් අපිව රැගෙන යන්න ආවා. ඉතින් අනිත් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මන්දාරම් නුවර සුන්දරත්වයේ විඳින්න ඔයගොල්ලෝ හැමෝම අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එක අවසානෙත් එක්ක නරඹන්න කියලාත් බොහොම. ඉතින් යාළුවනේ ගුඩ්විල් හිල් රිසෝට් එක අපිට පෙනෙන ආකාරය තමයි මේ තියෙන්නේ. ඉතින් උදෑසන දර්ශනය පරිසරයත් එක්ක පේන ආකාරය. ඉතින් බොහොම සුන්දර දර්ශනයක් තමයි තියෙන්නේ. ඉර එළිය වැටලා මුළු කඳු යාය පුරාවටම ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් හරිම ලස්සන දර්ශනයක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් හවසකට උදේකට ඇවිල්ලා මෙතන වාඩි වෙලා මේ උන්චිල්ලාවේ පැද්දි ඔයාලට කාලය ගත කරන්න පුළුවන්. ඉතින් නිදහසේ දවසක් ගෙවන්න කියාපුම තැනක් තමයි ගුඩ්වුඩ් හිල් රිසෝට් එක. ඉතින් දවසක හැමෝම එන්න මන්දාරම් නුවර තියෙන මේ සුන්දර ස්ථානයට ඇවිල්ලා පරිසරය විඳින්න කියලා ඔයාලා හැමෝගෙම ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ අපි මන්දාරම් නුවර සුන්දරත්වයේ විඳින්න සෆාරි වාහන වලින් යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ගුඩ්වුඩ් හිල් රිසෝට් එකෙන් දැන් අපි පිටත් වෙන්න තමයි සුන්දරවන්නේ. ඉතින් ඉර නැගෙන දර්ශනය. ඔන්න සංග්ලාස් ටික දාන්න. අනේ මේ මිස්ගේ හැඩ බල ඉන්න වෙලාවක් නැහැ අපිට. පාරවල් ගිහින් ඉඳලා කොහොමද කියන්න? ඉතින් යාළුවනේ අපි මන්දාරම් නුවර සුන්දරත්වයේ විඳින්න යන සෆාරි වාහන තමයි දැන් යන්න සූදානම් වෙන්නේ. Sumudu, good morning. Äätiin pansal appeen. කඳුමුදුනට චෛත්‍යයක් සාදු එතන නාය ගිහිල්ලානේ පලාතක්. ඒක මෙහාට ගල කොන්ක්‍රීට් කළා. නෑ මෙහාට ගල කොන්ක්‍රීට් කළා නෑ. මාත් තිබුණා මෙයා. කොන්ක්‍රීට් එකක් දාලා තුනා මෙහා පැත්තට. ඔව් මම ඉස්සර දැක්කා. මන්දාරම් නුවර කොහොමද චාලි චැප්ලින් බබා? චූටි චැප්ලින්. සුදු මහත්තයා චූටි පුතා. ඊර්ති අයියා. මෙහා යන්න තියනවද? කවුද සචියයි ජිනේයි පාර බලන්න බයයි මු. මැරෙන්නේ නැහැ කියලා හිතන් ඉන්නේ. මම මට කමන්නේ මට බලන්න බයයි. මන්දාරම් නුවර තියෙන එක නැරඹුම් ස්ථානයකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ view point එකක්. ඉතින් පුදුම තරම් සුන්දර දර්ශනයක් තමයි තියෙන්නේ.
ඔන්න අපේ පොඩි මෑනුත් යනවා. අනු කොහමද view point එක? සුපිරි. සුමුදු. ඉතින් මුළු පළාතම පේනවා. මහා වර්ෂාවත් එක්ක පහළ නිම්නයේ සෝදාගෙන ගියපු දර්ශනය තමයි ඕගොල්ලන්ට පේන්නේ. මුළු පළාතවල් පිටින් ජලකඳ හොදගෙන අරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මුළු කඳු යාය පුරාම තනින් තන නාය ගියපු දර්ශන අපිට දකින්න පුළුවන්. මන්දාරම් නුවර තවත් එක් view point එකක්. එල්මලු. ලස්සන කුඹුරු යායක් තියෙනවා. වාහනේ පයින්නද? ඈතින් පේන්නේ පිදුරු තලාගල කඳු මුදුන. පිදුරු තලාගල ටවර්. තාම මනරම් කුඹුරු යායක් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් මේ කොළපත නැල්ලට යන පාරේ තමයි ඉන්නේ. ඉතින් පාරේ එක කොටසක් නාය ගිහිල්ලා තියෙනවා මෙතනින්. ඉතින් ඒ නිසා පාරට පොඩි අවහිරතාවයක් තියෙනවා. ඒත් මෙතනින් පරිස්සමෙන් පාර අනිත් පැත්ත ක්‍රොස් කරන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක පුංචි යාළුවෙකුත් එනවා පිටිපස්සේ. අපි බලමු දියැල්ල ගාවට ගිහිල්ලා කොහමද කියලා. කොළපත නැල්ලට යන මාර්ගේ. ඉතින් අපේ රටේ සුන්දරත්වය තමයි ඉතින් ඔය පේන්නේ. නිදානයක් අතේ තියාගෙන හිඟා කන జాතියක් කියලා කියන්නේ මිනිස්සු බොරුවට නෙවෙයිනේ. ඒ තරම් සුන්දර රටක් තමයි අපේ ලංකාව. මන්දාරම් නුවර කොළපතන දියැලට යන පාර. මාස්ටර් මේ ලංකාව අඩෝ මේ ලංකාව බං. අදෝ මේ ලංකාව බං. කොළපතන දියැල්ල. අනේ දෙයියනේ කොහොම විඳින්නද මේ සුන්දරත්වය. ඉතින් යාළුවනේ දවසක මන්දාරම් නුවර එන්න ඇස් දෙකට මේ ලස්සන දකින්න ඕන. මැරෙන්න කලින් එක පාරක් හරි ජීවිතේ මේ සුන්දරත්වය විඳින්න වරෙල්ලා. මාස්ටර් මාරයි අප්පා. ඒක නම් පට්ටානු. ඉතින් යාළුවනේ අපි ඉන්නේ මන්දාරම් නුවර තියෙන සුන්දරම දියඇල්ල ගාව. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ තියෙන්නේ කොළපතන ඇල්ල. ඉතින් ඒක තට්ටු ගානකට උඩ කන්දේ ඉඳලා පල්ලෙහාට කඩාගෙන යනවා. ඉතින් ඇත්තටම පුදුම සුන්දරත්වයක් තියෙන්නේ. ඉර එළියක් වැටිලා විලිසෙන වතුර බින්දු දිහා බලන් ඉන්න තියෙනවනම් ඊට වඩා තවත් මොනවද ඉතින් ජීවිතේ විඳින්න තියෙන්නේ. කොළපතන දිය ඇල්ල වගේ විඳිනවා මං ජීවිතේ ගලනා අබේ මුම්බයි තොඳුරුම රුවන් අගේ සංකාන කඳුලක් ආවී. කොළපතන ඇල්ලේ ගලන දිය
දැන් කබරගල දියඇල්ල බලන්න යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බොහොම දුෂ්කර මාර්ගයක් තමයි යන්න තියෙන්නේ. ඒ අපේ ඉස්සර නඩේ තමයි ඉස්සෙල්ලා යන්නේ. නිදිමත කාර්යෝ ටික තමයි ඒක. දැන් අපි කබරගල දියඇල්ලට කිට්ටු කරලා ඉන්නේ. ඉතින් මොබිල් වාහනයකින් අර සාමාන්‍ය වාහනයකින් නම් එන්න හිතන්නවත් ඉතින් යාළුවනේ අපි දැන් කබරගල දියඇල්ල ආසන්නයටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපේ චූටි පුතා තමයි ඉන්නේ යම් පුතා. ඉතින් බොහොම සුන්දර දියඇල්ලක් ඉතින්. මේ පරිසරයේ ඉතින් පුදුම කූල් සිසිලසක් තමයි තියෙන්නේ. වතුර අයිස් කැටයක් වගේ වෙන්න. ඉතින් ඉතින් හරිම ලස්සනයි. තාම මනරම් දියඇල්ල. අනෝ අන්න බලන්න පුතේ. චූටි ඔතනම ඔහමම ඉන්න. කොහෙටවත් යන්න එපා. මොන වතුරේ? ඕකේ බැස්සොත් මේ ගල් වේවි අපි. කබරගල වෝටර්ෆෝල්. Kabaragala waterfalls in Sri Lanka. Kabaragala waterfall in Sri Lanka. Sachi! Look guys. යාළුවනේ කබරගල දියඇල්ල තමයි මේ තියෙන්නේ. මන්දාරම් නුවර තියෙන තවත් ලස්සනම සුන්දර දියඇල්ලක්. යමු අතිනිවල ඇල්ල බලා. Atiniwala waterfalls in Sri Lanka. ඉතින් ඕගොල්ලෝ දවසක මන්දාරම් නුවර එනවනම් මහත්තයාගේ නම මොකද්ද අපි? වාසනා. ඉතින් වාසනා මහත්තයයි අපේ අනිත් මහත්තයා චානක මහත්තයා. ඉතින් අපිව බොහොම සුන්දර ගමනක් එක්කගෙන ගියා. ඉතින් ඇත්තටම බොහොම දුෂ්කර ගමනක් තමයි වාහන දෙක අපිව අරගෙන ගියේ. මේ මොකද්ද අපි අර බලන්න ගියේ දියඇල්ල කබරගල දියඇල්ලට යන ගමන ඇත්තටම අපේ වාහනයකින් යන්න හිතන්නවත්ද?
ඉතින් ඇත්තටම බොහොම දුෂ්කර මාර්ගයක අපිව ගමන අරගෙන ගියා. ඉතින් ඕගොල්ලෝ දවසක මන්දාරම් නුවර බලන්න එන්න. ඉතින් අපි නැවතිලා ඉන්නේ Goodwood Hill Resort එකේ. ඉතින් එතනත් බොහොම සුන්දර ස්ථානයක්. ඉතින් මේ මහත්තුරුන්ගේ මහත්තයාගේ කන්ටැක්ට්ස් නම්බර් එක දෙන්න මහත්තයා මේ 076යි අයත් 076යි 30යි 25. ඔව්. වාසනා මහත්තයාගේ 076යි 49යි 41යි 029. ඔව්. ඔයගොල්ලන්ට ඉතින් සෆාරි වාහන කන්ටැක්ට්ස් කරගන්න මේ නම්බර් දෙකට කතා කරන්න. ඉතින් ගමනක් ආවොත් මන්දාරම් නුවර ආවොත් ඉතින් ගොඩක්ම ස්තුතියි අපිව බොහොම දුෂ්කර මාර්ගයක අරගෙන ගිහිල්ලා අපිට බොහොම සුන්දර ස්ථාන පෙන්නුවා. ඉතින් සුබ දවසක් හැමෝටම. ඉතින් යාළුවනේ අද අපි මේ නැවතිලා ඉන්නේ Goodwood Hill Resort එක මන්දාරම් නුවර. ඉතින් අපේ මන්දාරම් නුවර resort එකේ අපේ අයිතිකාර මහත්තයා ඉන්නවා. අපේ මහත්තයා නම මොකද්ද නම මහත්තයාගේ? බණ්ඩාර කපුකොටු. ඔව් බණ්ඩාර කපුකොටු. ඉතින් ඉස්සර බොහොම දක්ෂ රග ක්‍රීඩකයෙක් තමයි. ඉතින් මහත්තයා අපි ඊයේ තමයි ආවේ. ඇත්තටම ආපු වෙලාවෙ ඉඳලා අපිට බොහොම කාරුණිකව සලකලා ඒ පහසුකම් හැමදේම අවශ්‍ය දේවල් සැලකම් ලබා දුන්නා. ඉතින් කෑම බීම ගැනත් ඉතින් කියන්න වචන නැහැ. ඉතින් ඒව ගැන හරිම රසවත් කෑම. ඉතින් ඒ වගේම පිරිසුදුවට පිළිවෙලට හැමදේම තිබ්බා. ඉතින් මහත්තයා මේකේ මට මේ තියෙන කාමර ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් චුට්ටක්. කාමර ඇටච් බාත්රූම් කාමර 5ක් තියෙනවා. 18ක සම්පූර්ණ ඉන්න පුළුවන්. හොට්ටෝට ඔක්කොම රූම්ස් 4ක තියෙනවා. ඔව් එක රූම් එක විතරයි හොට්ටුවට නැත්තේ නේ. එක රූම් එක විතරක් හොට්ටෝට නෑ. ඔව්. ඉතින් බොහොම සුව පහසුව ඔයගොල්ලන්ටත් දවසක් මන්දාරම් නුවර ඇවිල්ලා ගත කරලා යන්න Goodwood Hill Resort එකට එන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. ඉතින් හරිම සුන්දර පරිසරයක් තමයි ඉස්සරහින් තියෙන්නේ. බොහොම සුන්දර කඳු යායක් තමයි පේන්නේ. ඉතින් අපිට පිදුරු තලාගල කඳු මුදුනක් පේනවා. දැන් නම් ඇත්තටම මීදුමෙන් වැහිලා ගිහිලා තියෙන්නේ. ඉතින් අතන තියෙනවා පුංචි උන්චිල්ලාවක්. ඉතින් ඒකේ පැද ඉස්සරහා තියෙන හට් එකේ වාඩි වෙලා Taman කැමති නම් මදු විතක් තොල ගාලා විනෝද වෙන්නත් ඕන කෙනෙකුට පුළුවන්. ඉතින් සින්දුවක් කියලා කාලය ගත කරන්න රාත්‍රියේ බොහොම සුන්දර ස්ථානයක් තියෙන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ආයේ. ඉතින් ඇත්තටම පට්ටම ස්ථානයක් තමයි. ඉතින් හැමදේම සුපිරි. ඉතින් බණ්ඩාර මහත්තයාගේ අපිට කන්ටැක්ට්ස් නම්බර් එකත් පොඩ්ඩක් කියන්න පුළුවන් නම් 071යි 609යි 13යි 33. ඔව්. ඒ වගේම ඔයාලට අවශ්‍ය කෑම මෙනු එකක් තියෙනවා. ඉතින් මේ මෙනු එකට අවශ්‍ය විදිහට මේ මහත්තයාට කියලා කෑම හදව ගන්න පුළුවන්. ඉතින් දවසක එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපේ දහවල් ආහාරය තමයි අපි ටිකක් එන්න පරක් වුණා. ඒ වුණාට තාමත් උණුවෙන් තියෙනවා. ඉතින් මේ සුදු කැකුළු බත් තියෙනවා. රතු කැකුළු බත් තියෙනවා. අපි ඉල්ලුවේ ඒවා තමයි. ඊට පස්සේ චිකන් කරි එකක් තියෙනවා. පරිප්පු හොද්දක් තියෙනවා. ඊට පස්සේ රතු වල තියෙනවා. ගෝවා. අයිතක ඇඹරැල්ල චට්නි එකක් තියෙනවා. ඉතින් යාළුවනේ Goodwood Hill Resort එකේ දවල් ආහාරය තමයි අපි ගන්නෙ. ඉතින් තාම පස්ත හොඳ එකෙන්ම මාර රහයි. ඉතින් දවසක ජීවිතේ ඒකාකාරී බවින් මිදිලා අවිවේකී ජීවිතයෙන් මිදිලා නිදහසේ දවසක් ගත කරලා යන්න. එන්න දවසක මන්දාරම් නුවරට එන්න ඕගොල්ලෝ. ඇවිල්ලා බොහොම රසවත් කෑම වේලක් භුක්ති විඳලා මේ තියෙන පරිසරයේ විඳලා දී ඇලි බලලා යන්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් සුන්දරම ස්ථානයක් තමයි මන්දාරම් නුවර තියෙන Goodwood Hill Resort එක. ඉතින් යාළුවනේ අපි Goodwood Hill Resort එකෙන් සමුගෙන යන්නයි හදන්නේ දැන්. අපේ මේ උදෑසන ආහාර වේල තමයි මේ සකස් කරලා තියෙන්නේ. ඉතින් කැකුළු බත් තමයි අපි ඉල්ලුවේ. කැකුළු බත් එක්ක සුදු බතුත් එක්ක ඔන්න අපි ආසම කෑමක් තියෙනවා. පොල් සම්බර. ලෝකේ මොනම ආහාර වේලකටවත් දෙවෙනි වෙන්නේ නැති කෑම තමයි පොල් සම්බර. සුදු බත් බිත්තර. ඉතින් බොහොම රසවත් ආහාර වේලක් මෙන්න. කට්ටිය ඉතින් කෑම කන්න පොලිමට එන්න. මේ ඉන්නේ අපිට වේල් හයක්ම කෑම සකස් කරලා දීපු මහත්තයා තමයි ඉන්නේ. ඉතින් බොහොම රසට අපිට කෑම සකස් කරලා දුන්නා. ඉතින් බොහොමත්ම ස්තුතියි අපේ කළපු සත්කාර පුදු සත්කාර සියල්ලට. ඉතින් කෑම හරිම රසයි. නානා. කෙනෙක්ද මහත්තයා? කෑම කොහොමද? කැම ටික නම් ඇත්තටම තාම හොඳටම තියෙනවා ඈ මේ අලකිරිය හොද්දයි පොල් සම්බෝලි
හොඳට ගැලපෙන කැම වේලන්නේ. අපි කාපු අනිත් කෑම වේල් කොහමද? කෑම වේල් 6ක් ගත්තා හොටෙල් එකේ. කෑම වේල් යන හරිම සතුටුයි හොඳට තිබ්බා. මම දන්නේ නැහැ උඹ කියන නැත්නම් මම හොඳට කියන්නේ. මම දැක්කේ. නානා. කෑම ගැන පුංචි. කෑම රසම රසයි. හොඳට මොණ්ඩයි රසයි. මම ඔන්න අපේ. ඉතින් කංගාන වෙයි කියලා. කියුටි. ඉදි කරලා කලිසම කැඳලාද? අපට ඈතින් පේන්නේ ගුඩ්වුඩ් හිල් රිසෝට් එකට පේන view එක තමයි. ඉතින් වටේටම ලස්සන කඳු යායක් තියෙන්නේ. ඉර එළිය කඳු වලට වැටුනම උදේ පාන්දරට ඉතින් හරිම සුන්දර දර්ශනයක් තමයි තියෙන්නේ. ඉතින් හැමෝටම සුබ උදෑසනක් යාළුවනේ. අපි ඉන්නේ මන්දාරම් නුවර ගුඩ්වුඩ් හිල් රිසෝට් එකේ. ඉතින් අපි ඔයගොල්ලන්ට ගුඩ්වුඩ් හිල් රිසෝට් එක ඇතුළටම ගිහිල්ලා බලමු එහි තියෙන කාමර, බාත්රූම් පහසුකම් මෙහෙම කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ මේ ගුඩ්වුඩ් හිල් රිසෝට් එක තමයි. ඉතින් මේ අපේ චූටි පුතා අයත් දුවගෙන යනවා තාම උදේට කනවා. ඉතින් අපේ ගුඩ්වුඩ් හිල් රිසෝට් එක අයිතිකාර මහත්තයා ඉන්නවා. අපේ බණ්ඩාර කපුකොටුව මහත්තයා. ඉතින් සුබ දැසනක් මහත්තයා. අපිට පොඩ්ඩක් මේ ඇතුළ පොඩ්ඩක් පෙන්නලා ඒකේ තියෙන විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද මහත්තයා? අපි යමු බලන්න ගුඩ්වුඩ් හිල් රිසෝට් එකට. ඉතින් මේ අපි ඇතුළ වෙන තැනම ඇත්තටම අපි අය තාම මේ යන්න සූදානම් වෙනවා. මේ නිදහසේ වාඩි වෙලා කතා බහ කර කර ඉන්න සෝෆා සිටියක් තියෙනවා ඉතින් ඉස්සරහම. අපි මුලින්ම කාමරාංක 1 බලමු. මේ ඔයාලට ඇවිල්ලා බුදුන් වඳින්න බුදු කුටියකුත් සකස් කරලා තියෙනවා. ඉතින් මේකේ මහත්තයා කී දෙනෙකුට ඉන්න පුළුවන්ද? 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්න පුළුවන්. ඩබල් ඇඳන් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් බාත්රූම් අපි බැලුවා. ඇත්තටම මූලික පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ බාත්රූම් තමයි තියෙන්නේ. ඉතින් hot water facilities AC යල්ලම ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් අපි බලමු අනිත් කාමරات කොහොමද කියලා. ඒකේ නෑ කවුරුත් නෑ කපුනාට. දැන් බඩු අස් කරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන කාමර අංක 2. ඒකේ කී දෙනෙකුට ඉන්න පුළුවන්ද බණ්ඩාර මහත්තයා මේකේ? මේකේ දෙන්නයි සාමාන්‍යයෙන්. ඔව් ට්‍රිබල් ඇඳක් තියෙන්නේ උනාට නේද? ඔව්. ට්‍රිබල් එක දෙන්නවා. ට්‍රිබල් ඇඳක්. ඉතින් බාත්රූම් එකත් අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත සියලුම පහසුකම් තියෙන හොට් වෝටත් එක තියෙන බාත්රූම් එකක් තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඉතින් තමන්ගේ බඩු තියාගන්න කණ්ණාඩි මේසයක්, ට්‍රැක් එකක් ඒවා තියෙනවා. මෙතන ටවල් ට්‍රැක් එකක් තියෙනවා. මේ කවුරුත් ඉන්නවද? ඉතින් මේ කාමරේ පුටු තියලා තියෙනවා වාඩි වෙලා ඉන්න. ඉතින් කෑම මෙනු එක තියෙන එක වෙනම තියෙනවා. අපේ තාම උදේ ආහාරය ගන්න ගමන් ඉන්නේ. දැන් අපි පිටත් වෙන්න තමයි සූදානම් වෙන්නේ. මේ අංක 3 කාමරේ. ඉතින් ඒකේ කොහොමද බණ්ඩාර මහත්තයා තියෙන්නේ? මේකේ 2යි 3යි ලොකු තිබ්බා. ඔව් ට්‍රිබල් ඇඳන් සාමාන්‍යයෙන් ඒ කාමරේ මෙතන තව ඩබල් ඇඳකුත් තියෙනවා. ඉතින් ඒකේ 8 දෙනෙකුට විතර වගේ පහසුවෙන් ඉන්න පුළුවන්. මේකේ වොෂ්රූම් කටින් වෙනවා. ඔව් බාත්රූම් එක කවුරු හරි යූස් කරනවා. ඉතින් මේ බාත්රූම් එකේ සියලුම අංග සම්පූර්ණ මූලික පහසුකම් වලින් සමන්විත හොට් වෝටර් එක තියෙන බාත්රූම් එකක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් අපේ සිස්ටර් නෝනා ඉන්නවා. සිස්ටර් ඉතින් අපි දවස් 2ක් ගත කරා හොටෙල් එකේ. ඉතින් පුංචි අදහසක් දෙන්න කොහොමද අපිට ආගන්තුක සත්කාර ආහාර පාන ඊට පස්සේ අපේ අවශ්‍යතාවයන් ගැන හොයා බලපු විදිය බණ්ඩාර මහත්තයලා ඔව් ඉතින් ඇත්තටම හරිම හොඳට පහසුකම් දුන්නා. සුහදව පිළිගත්තා. පිරිසිදුකම ආදී නැති විශිෂ්ටයි. කිසිම අඩුපාඩුවක් නැහැ. කෑමත් හරිම රසයි. අපේ මාය වගේ ආදරෙන් පිළිගත්ත කෑවද බිව්වද කියලා දුක සැප හෙව්වා. ගෙදර හිටියා වගේ හිටියා මං කියන ඕන කෙනෙකුට මෙතන ඉන්න සුදුසු තැනක් කියලා අපි ආරාධනා කරමු අනිත් අයටත් එන්න. ඇවිල්ලා ඉතින් බණ්ඩාර මහත්තයා අපි අනිත් කාමරات බලමු. එන්නේ. කෑම කොහමද? හොඳයි. දකුණේ අපිට ගැළපෙන විදියටම ආගන්තුක සත්කාර ලැබුණා. ඒක විශේෂයෙන් කියන්නේ. අපි බලමු කාමර අංක 4. ඉතින් ඒකෙත් ඩබල් ඇඳන් දෙකක් තමයි තියෙන්නේ නේ බණ්ඩාර මහත්තයා. ඔව් ඩබල් ඇඳන් දෙකක් තියෙනවා. බඩු තියාගන්න එකක් තියෙනවා. වොෂ්රූම් එකේ කවුරු හරි ඉන්නවා. ඉතින් ඒකෙත් අංග සම්පූර්ණ මූලික පහසුකම් සමේත වොෂ්රූම් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට විතරයි මේ හොට් වෝටර් නෑ තියෙනවා. මේකෙත් හොට් වෝටර් තියෙනවා නේද? ඒකෙත් හොට් වෝටර් තියෙනවා. ඉතින් මේ බණ්ඩාර කපුකොටු මහත්තයා ඉතින් දක්ෂ රග ක්‍රීඩකයෙක්. මේ තියෙන ඉතින් සමරු තිලින තමයි තියෙන්නේ. උඩක් තියෙනවා බොහොම ලස්සන කලෙක්ෂන් එකක්. ඉතින් ඔයගොල්ලොන්ටත් ඇවිල්ලා අර එළියේ තියෙන උන්චිල්ලාවේ පැද්දි පරිසරයේ විඳ හැන්දෑවට මදු විතක් එහෙම තොල ගන්නට අපි ඒක අනුමත කරන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඒක අවශ්‍යයි ගන්නවානේ. ඒ නිසා ඉතින් විනෝද වෙන්න
නිදහසේ විනෝද වෙලා සින්දුවක් කියලා ඉඳලා යන්න පුළුවන් හැමෝටම. ඉතින් මේ අන්තිම කාමරේ ඉතින් ඒකේ ඩබල් ඇඳක් ට්‍රිබල් ඇඳක් තියෙන්නේ. ඉතින් ඔක්කොටම බණ්ඩාර මහත්තයා කී දෙනෙක් දින්න පුළුවන්? අපි 18යි 20ක් ඉන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඉතින් දවසක එන්න මන්දාරම් නුවර Goodwood Hill Resort එකට ඇවිල්ලා ඒ පරිසරයේ තියෙන සීතලත් එක්ක තියෙන සුන්දරත්වය මීදුම කඳු දියඇලි ඒව බලලා සෆාරි එකකින් ගමනක් ගිහිල්ලා ඉතින් ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක් ලැබුවා මේ දවස් දෙක නෙමෙයි දවස් තුනට. ඉතින් බණ්ඩාර මහත්තයා අපි ගැන ඇත්තටම හැමදේම හොයලා බැලුවා. අපි ඇත්තටම නාය යන්න කලින් තමයි අපි හොටෙල් එක බුක් කරලා තිබ්බේ. ඒත් අපි එන්න හිටියේ බණ්ඩාර මහත්තයම තමයි අපිට එන්න එපා කිව්වේ එන්න බෑ කියලා. ඉතින් අපිට මාසයකට පස්සේ තමයි දිනේ බුක් කරගෙන අපි තමයි මේ මම හිතන්නේ දිත්වා සුලිකුඩාටුවෙන් පස්සේ 26 පළවෙනි ඉස්සෙල්ලාම ආපු කණ්ඩායම තමයි අපි. ඉතින් බණ්ඩාර මහත්තයා තව මොනවද අපිට කෑම් බීමත් ඉතින් සුපර් අඩුපාඩුවක් වුණා නම් අපෝ කිසිම අඩුපාඩුවක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි දැන් පිටත් වෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න මන්දාරම් නුවරට. ඒ සුන්දරත්වයේ විඳලා ඒ පරිසරයේ විඳලා ඇත්තටම මන්දාරම් නුවර ගොඩාක් ඉස්කෝලේ දරුවෝ ඉන්නවා ඉගෙන ගන්න දක්ෂ. එයාලට ඇත්තටම අවශ්‍ය පහසුකම් මූලික පහසුකම් එහෙම ගොඩක් අඩු දරුවෝත් ඉන්නවා. ඉතින් එයාලට ඕගොල්ලොන්ට පුළුවන් නම් එන හැමෝගෙම ඉල්ලනවා පුංචි හරි එක පොතකින් හරි ඒ දරුවන්ට උදව්වක් කරන්න ඇවිල්ලා අපිත් ඇත්තටම රුපියල් 40000කට කිට්ටු ඩොනේෂන් එකක් දරුවෝ 11 දිනකට දුන්නා. ඉතින් ඒ වගේ අපේ ඉන්න අයගෙන් කලෙක්ට් කරලා ඉතින් ඒ හැමෝටමත් අපිට උදව් කරපු හැමෝටමත් මම මේ අවස්ථාවක් කරගන්නවා. ස්තුතිවන්ත වෙන්න අපිත් එක්ක එකතු වෙලා ඒ ඩොනේෂන් එකට උදව් කරපු සියලුම දෙනාට අපේ LPT මූලික රෝහලේ ඉන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි. එහෙනම් බණ්ඩාර මහත්තයා අපිට thank you very much ආවට. හරි එහෙනම් බුත්සන්නයි. අපේ ශ්‍රියානි මිස්ගෙන් අහමු කොහොමද ඉතින් මේ දවස් දෙකේ ගමන ගැන. ඉතින් මේ මහත්තයා ලගේ හොටෙල් එකේ අපි මේ දවස් දෙකේ උපරිම සතුටක් ලැබුවා. අපි ගොඩක් ට්‍රිප් ගිහිල්ලා තියෙනවා. මේ ට්‍රිප් එක ඉතින් අති විශේෂයි. අපිට හොඳට කෑම බීම ලැබුණා, ප්‍රණීත රස ආහාර. මේ ඉතින් අපි ඒවට ස්තුතිවන්ත වෙනවා. කපුකොටුව මහතාත් අපිට ආහාර පිටින් සපය දුන්නු සීවා මහතාත් අපි ආදරයෙන් ස්තුති කරනවා අපි හැමෝම. මේ ඉතින් ගොඩාක් ස්තුතියි. අපි ගොඩක් සතුටක් ලැබුවා. හරි thank you. ඔය තමයි අපේ කට්ටිය. ඒ ඉන්නේ පුංචි චාලි චැප්ලින් අපේ. මන්දාරම් නුවර Goodwood Hill Resort එක තමයි ඕගොල්ලන්ට මේ පේන්නේ. ඉරේලිය වැටිලා ඉතින් උදේට හරිම ලස්සනයි. අන්න ඉරමාම කන්ද මුදුනෙන් එවිල බලනවා. ඉතින් මේ තමයි වටේ දැක්ෂ. ඉතින් යාළුවනේ අපි මන්දාරම් නුවර Goodwood Hill Resort එකෙන් සමුගෙන යන්නයි දැන් ඉතින් සූදානම් වෙන්නේ. ඉතින් බොහොම සුන්දර ආදරණීයම දවස් කීපයක් ගත වෙලා ගියා. ඉතින් ඒකාකාරී භවෙන් මිදිලා ජීවිතේ වෙනසක් අත්විඳින්න ඒ පරිසරය විඳින්න එන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඒත් එක්කම මගේ ශ්‍රී ලංකන් ලිටල් ඒලියන් YouTube channel එක සමග එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් අපි දැන් Goodwood Hill Resort එකෙන් සමුගෙන යන්න තමයි හදන්නේ. මේ තියෙන එකේ බෝඩ් එක. ඉතින් උඩ තමයි තියෙන්නේ Goodwood Hill Resort එක. ඉතින් අපේ බස් එක තමයි මේ ඉන්නේ. අපි එනකොට ආවේ ඇත්තටම රිකිල්ල ගස්කඩ පදිය පෙරල්ලෙන් වලපනේට ගිහලා වලපනෙන් රාගල හරහා තමයි ආවේ හොටෙල් එකට. ඒ වුණාට අපි දැන් යන ගමන් යන්න හදන්නේ මන්දාරම් නුවරට ගිහලා මන්දාරම් නුවරින් පදිය පෙරල්ලට ගිහලා පදිය පෙරල්ලෙන් රිකිල්ල ගස්කඩ නුවර හරහා තමයි යන්න හදන්නේ. ඉතින් පාර හදලා තියෙනවා දැන් එක තැනක් තියෙනවා පොඩ්ඩක් තාම ගන්න අමාරු. අපි බලමු ඇත්තට මෙතනින් යන්න පුළුවන්ද කියලා. ඉතින් මන්දාරම් නුවර ටවුන් එකට යන ටිකට අමාරුම නාය ගිහපු ස්ථානයෙන් අමාරුම ස්ථානයක් තමයි මෙතන. ඉතින් අපේ ෂීට් 32 බස් එක තමයි අපි ආවේ. අපි 18 දෙනා. ඉතින් අපි බලමු අපේ බස් එක අපි කට්ටිය ටික දෙනෙක් බස් වල තමයි ගන්න බැලුවේ. මෙතන හරි පරිස්සමට ගන්න ඕනේ. ඉතින් එහා නම් ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ මේ මුළු පළාතවල් පිටින් නාය ගිහිල්ලා ඔක්කොම ගලවගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් හැම තැනම තැනින් තැන නාය ගිහිල්ලා තියෙනවා.
ඉතින් යාළුවනේ මේ ස්ථානයෙන් ගන්න පුළුවන් නම් ඉතින් බස් එක ඇත්තටම මන්දාරණුවරට කිසි ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන්. අපි බලමු අපේ වාහනේ. බොහොම පරිස්සමට ඉතින් ගන්න ඕන. ඇත්තටම ප්‍රශ්නයක් නැහැ බස් එක ගන්න පුළුවන්. ඉතින් මෙතනින් එහාට මන්දාරණුවර ටවුන් එක ඉතින් එතන ඉඳලා පැදිය පැලල්ලට යන මාර්ගය ගැටලුවක් නැතුව යන්න පුළුවන්. ඉතින් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් හදට සමුගෙන යන්න අවසරයි. තව දවසකින් හම්බ වෙනතුරු හැමෝටම තෙරුවන් සරණයි කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ.